අලුතිරු දැසන ස්වර්ගික භෝජන. එනම් අද දවසේ ස්වර්ගික භෝජන ඔබ වෙතට ගෙනෙන්න දෙවිඳුන් දුන් කරුණාව ගැන අනේක වාරයක් ස්තුති කරනවා. අද දවසේ ස්වර්ගික භෝජනය තේමාව කඳුළු තුලින් ප්‍රීතියට. කඳුළු තුලින් ප්‍රීතියට. හලෙලූයා. අපි දෙවියන් වහන්සේගේ වචනේ බලමු. කඳුළු තුලින් ප්‍රීතිය. මේ වචනේ ගීතාවලිය 84 5-6 කියන පදයන් මම කතා කරන්න යන්නේ. උන්වහන්සේ දෙන ලද පණිවිඩය නිසා ස්තුතියි. අපි කියමු තමාගේ ශක්තිය ඔබ තුළ ඇත්තා වූ සියොන්ට යන මාවත් තමාගේ සිතේ ඇත්තා වූ මනුෂ්‍ය ආශිර්වාද ලද්දේය. ඔහු වැළපීමේ මිටියාවත මැදින් යමින් ඒ උල්පත් ඇති ඉඩමක් කරගන්නට. එසේ ප්‍රථම වර්ෂාවේ ආශිර්වාද වලින් වසයි. ඔහු බලෙන් බලයට ඇති. දෙවියන් වහන්සේ ද්‍රිසියන් හිතේ කෙනෙකුනා පිණිසිටි. මගේ ප්‍රිය සහෝදර සහෝදරි මේ කෙටි වචනේ තුල මේ පද තුල ලොකු පණිවිඩයක් ඔබ හාමාට දෙවියන් වහන්සේ තබා තිබෙනවා. මොකද තමාගේ ශක්තිය ඔබගේ හැකියාව ඔබගේ දැනුම මේ සියල්ල පසකලා ඔබ දෙවියන් වහන්සේගේ ශක්තිය දෙවිය වචනේ බලය දෙවියන් වහන්සේගේ සැලැස්ම තුලට ඔබ ඇතුල් වෙන විට එනම් ඔබගේ දැනුම ඔබගේ හැමදේම ලැබෙන්නේ කාගෙන්ද? දෙවියන් වහන්සේගෙන්. එතකොට දෙවියන් වහන්සේගෙන් ලැබෙන ශක්තිය දැනුම මඟ පෙනීම සිහි කල්පනාව මේ සියල්ල පවතිනා වූ. හැබැයි ලෝකේ ප්‍රඥාව ලෝකේ ජීවත් වෙන තාක් පමණයි. එතන ඉහට නෑ. නමුත් දෙවියන් වහන්සේගේ ප්‍රඥාව දැනගැනීම ශක්තිය අපේ සදාකාල ජීවනයේ දක්වා එතන ඉහට අපව ගෙනේ. එහෙනම් අපේ ශක්තිය නව දෙවියන් වහන්සේ තුලින් ඇතුළුනාම ශක්තිය කියා අපි අදහ ගන්නකොට ප්‍රකාශ කරනකොට තොර අපේ හැකියාව නෙමෙයි අපේ ටැලන්ට් නෙවෙයි උන්වහන්සේගේ ලද මේ සියල්ල කියා අපි ප්‍රකාශ කරනකොට අපේ ශක්තිය මේ හැමදේම අපි උන්වහන්සේ තුල තියලා තමයි අපි කතා කරන්නේ අපි සිතන්නේ අපේ ජීවිතේ අපි ඉදිරියට යන්නේ. එහෙනම් ඇයි අපිට තිබෙනවා සියොන් කියලා කියන සදාකාලික වූ රාජ්‍යය. ඒ සදාකාලික අපේ ගෘහය පවතිනා වූ අපේ ගෘහය ඉන්දියානු තන එනම් ඒ ස්වර්ගීය රාජ්‍යය තමයි අපේ එකම අරමුණ හා සැලැස්ම. තුර මේ සිත තමයි අපිට තිබෙන්නේ. මේ සිත තුල සිටින මනුෂ්‍ය ආශිර්වාද ලද්දේ. එයි මේ පොළොව බදාගෙන මේ පොළොවේ තෘෂ්ණාවල් මේ පොළොවේ තිබෙන පාපතර දේවල් වලට නෙමෙයි අපි යන්පෙහි වෙලා ඉන්නේ. අපි ස්වර්ගයේ පවතිනා වූ දේ නැති වියන ගින්නට අයිති විනාශයේ දේ නෙමෙයි අපි තෝරන දේ. සදාකාල ජීවන. ආමෙන්. එනම් මේ මනුෂ්‍ය ආශිර්වාද. මොකද ඔහු ධර්මිෂ්ඨයෙක්. ආමෙන්. ඔහු සුද්ධවන්තයෙක්. ඔහු ධර්මිෂ්ඨයෙක්. එන ඔබ අද පටන් සිතන්ට යන කුමන ආකාරය ඔබ මෙනෙහි කරන්න. හලෙලූයා. එහෙනම් ස්වර්ගයට එන මේක තමයි පටු මාර්ගය. මොකද්ද? ධර්මිෂ්ඨ ජීවිතයක් ගත කිරීම. හලෙලූයා. පටු කියලා කියන්නේ මේකේ නැහැ ලෝකේ තියෙන දේවල්. ලෝකේ ලෞකික තෘෂ්ණාව, ලෝකේ ආශාව, ලෝකේ බදාගෙන ඉන්න ලෝකෙත් එක්ක සම්බන්ධ වෙච්ච පාපයේ මිශ්‍ර කරගත්ත ජීවිතයක් නෙමෙයි මේක. ඇයි? සියල්ල සමිඳුන් මත සමිඳුන් තුල සමිඳුන් කරන කොටගෙන ජීවත් වෙනවා කියන ජීවිතය තමයි තමාගේ ශක්තිය ඔබ තුල ඇත්තා වූ සියන්ට යන මාවත් තමාගේ සිතේ ඇත්තා වූ මනුෂ්‍ය ආශිර්වාද ලද්දේ. එනා ඌට දෙවියන් වහන්සේ තොරලවක් නැහැ මාර්ගයක්. එනා ඌ යන්නේ දැන් වැළපීමේ මිටියාවත මැදී යමි උල්පත් ඇති ඉඩමක් කරගනිති. එහෙනම් ඒ දැන් ඌ වැළපීමේ මිටියාව මොකද්ද? අභියෝග කනස්සල්ල වේදනාව
මේ සෑම දෙයක් ඉන්න පුළුවන්. මොකද මේක හරි අමාරුයි ගමන. නමුත් උන්වහන්සේගේ පොරොන්දු සමග උන්වහන්සේ අප සමග සිටිනවා. ආමේන්. උන්වහන්සේ කිසි අන්දමක මම නොහරින්නේ මේ කියා තිබෙනවා. ඒ උන්වහන්සේට යාඥා කරන උන්වහන්සේ අදහන මනුෂ්‍ය ලැජ්ජාවට පත්වන්නේ නැහැ. හලෙලූයා. උන්වහන්සේ කෙරේ බලාපොරොත්තු වෙන මනුෂ්‍ය ලැජ්ජාවට පත් කරන්නේ නැහැ. ඒක වැළපීමේ මිත්‍යාවද. ගමන් කරන්නේ හැබැයි දුක් යාඥා කරනවා කඳුලෙන් යුක්තව පුරාල යාඥා කරන වචනේ තුල ජීවත් වෙනවා. ස්වල්ප කාලයක් යනවා ඒක. හැබැයි ඊට පස්සේ දී වචනේ කියනවා උල්පත් ඇති ඉඩමක් කරගන්න. එසේ ප්‍රථම වර්ෂාව ඒ ආශිර්වාද වෙනවා. එහෙනම් ඔබේ ජීවිතේ ඔබ අද මේ යන ගමන තුල ඔබ දෙවියන් වහන්සේත් එක්ක ඔබේ අඛණ්ඩ පවත්වාගෙන හබක්කුක් පොතේ කියනවා වගේ හබක්කුක් කිව්වා වගේ තිකල පළල ගවයන් මැරලා ගියා මොන දේ නැතුණා දෙවියන් වහන්සේගෙන් ඉවත් වෙන්නේ නැහැ. දෙවියන් සතරින්නේ නැහැ කියන එක. එන මේ වගේ අමාරු අභියෝග ප්‍රශ්න මැද අපි ඉවසීමෙන් අපි ස්තුතිවන්තකමින් එනවා නම් ඒ වචනේ කියනවා ප්‍රථම වර්ෂාව. එනම් උන්වහන්සේගේ අසීමිත සීමා මායිම් නැති ආශිර්වාදය අපේ ජීවිතේ භුක්ති විඳින්න යන බව. ඔව් බලෙන් බලෙටි දෙවියන් වහන්සේ දිරිසියොන් හිදේ කෙනෙක් අපිට. අන්න ඒ විට උන්වහන්සේගේ ආත්මයන් කරනකොට එන බලය පිරීලා ජීවිතයේ ආලෝකමත් වෙලා මහිමෙන් පිරීලා මොකද වෙන්නේ? සියොන් හිදී එකිනෙකා මුණ ගැසෙනවා. ආමෙන්. එන අද වර්තමානයේ අපි හඳුනගෙන තිබෙන පැත්ත කුමක්ද? පොඩ්ඩක් අපි සිතා බලමු. අපිට මේ ලෝකේ තෘෂ්ණාව, මේ ලෞකික ආශාව, මේ දේ පසුපස අපි තබා යනවා නම් අපේ සිත තිබෙන ස්වර්ගයද? දෙවියන් වහන්සේගේ සැලැස්ම තුලද? එහෙනම් අපේ ශක්තිය තියෙන උන්වහන්සේ තුලද? එහෙම නැත්නම් අපේ ශක්තිය තියෙන්නේ මුදල බලය, ලෝක බලය, දේශපාලන බලය මතද? අපිට මේ ලෝකේ දේවල් නෙමෙයි අපිට වැදගත් වෙන්නේ. පෞතුමා පෙන්වන එකයි පවතින නුවරක් අපිට මෙහි නෑ. ආමේ පවතිනා නුවර ස්වර්ග රාජ්‍ය. එනම් මගේ ප්‍රිය සහෝදර සහෝදරි, අද දවසේ දෙවියන් වහන්සේ ඔබට කතා කරපු දේ, අද දවසේ ඔබ පෝෂණය කරපු වචන, එනම් ඔබගේ ශක්තිය, ඔබගේ දැනුම, ඔබගේ සැලසුම්, දරුවන්ගේ ජීවිතයේ සැලසුම්, මේ සියල්ල උන්වහන්සේ තුල තබන්න. උන්වහන්සේ තුල තබමි. එන උන්වහන්සේ තුල තබමි. එන ඔබ තුල ඇති කරගන්න. එන උන්වහන්සේගේ ශක්තිය තමයි ඔබ තුල තිබෙන්නේ. උන්වහන්සේගේ දැනීම තමයි ඔබ තුල තිබෙන්න අවශ්‍ය. උන්වහන්සේගේ ප්‍රඥාවෙන් ඔබ ක්‍රියා කරන්න අවශ්‍ය. මෙතෙක් කල ඔබගේ ජීවිතයේ යම් දේවල් වුණා නම් ඔබගේ දැනුම, ඔබගේ ශක්තිය, ඔබගේ හැකියාව මත ආපු නිසායි. හැබැයි ස්වාමීන් වහන්සේගේ හැකියාව, ස්වාමීන් වහන්සේ ශක්තිය, උන්වහන්සේගේ දැනුම සැලැස්මට ඔබ කීකරු වෙන විට උන්වහන්සේ තුළ ඔබ ජීවිතේ එනම් ප්‍රථම ආශිර්වාද වර්ෂා පමණක් නෙවෙයි, ඔබ බලයෙන් බලයට පත් වෙලා ලස්සන අලංකාරමත් සවිමත් ජීවිතයක් ගත කරන්න යනවා. එන ඔබ සැමට ආශිර්වාදමත් අනුග්‍රහයෙන් පිරි සුබම සුබ ආශිර්වාදමත් දිනයක් වේ. ඔබ සැමට ජේසු පීඩයි.